එකට විතර නිවසින් පිටත් වෙනවා. වොෂින්ටන් නුවර වීදියක් දිගේ ඇවිදගෙන පාක් එකට යනවා. ඒ නවකතා පුරාම තියෙන්නේ පැරණි ග්‍රීසියේ හිටපු ජුලියස් මූණ දුන්න අතුරුාන්තර ඔක්කොටම වොෂින්ටන් නගරේ මැද වීදියකදී ඒ නව ජුලියස් මූණ දෙනවා. අලුත් විදියකට එකස් යෝධ වෙනවා. අලුත් විදියකට ඔළු හතේ මකරු වෙනවා. අලුත් විදියකට දිය කිඳිරියෝ වෙනවා. ඒ අතුරුාන්තර සියල්ලට ඒකෙන් ගැලවිලා පාක් එකට යන්න අමාරුයි. ඒකට වීරයෙක් වෙනවා. මේ කොළඹ පාර කැවිදින්න වීරයෙක් වෙනවා. වීරයෙක්ට නැතුව යන්න බෑ පාර. එතන එහෙම අනාරක්ෂිතතාවයකට තමයි දැන් මේපත් කරලා. ඒක නැවත අපි මේ මිලේච්ඡත්වයට තමයි යමින් ඉන්නේ. මතවාදයෙන් හරි මොනවා හරි ප්‍රශ්න ආවට පස්සේ ඒවා ඒ විදිහට විසඳ ගන්න නැතුව බාහුවලෙන් විසඳ ගන්න එක තිබුණේ ම්ලේච්ඡ යුගයේ. ම්ලේච්ඡ යුගයේ තමයි මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් ගහගන්නේ. ප්‍රශ්නයක් ආවට පස්සේ කඩු පොළු අරගෙන කොටන්නේ නැහැ. දැන් ආයේ එතනට නෙමෙයි අපි වෙන්නේ. දැන් මහා එක කියන්නේ මේක සමාජ ක්‍රමික ප්‍රශ්නයක් විතර නෙමෙයි මේක දැන් ශිෂ්ටාචාර අර්බුදයක් බවට පත් වෙනවා. වසර දහස් ගණන් තිස්සේ වර්ධනය කරගත්ත ශිෂ්ටාචාරමය අර්බුදයකට ගොදුරු වෙලා තියෙනවා. එතකොට දැන් මේ විනාශයට අපි හිතනවා මේකට ආය අයිසින් දාන්න නැහැ, මේකට පැලස්තර දාන්න නැහැ, මේකට පොඩි ප්‍රතිසංස්කරණ කියලා දෙයක් නැහැ. අර සුගතපාල සිල්ල මහත්තයා ඔහුගේ පොතක කියලා තියෙනවා වගේ කොට්ට උරයක් කන පිට හරවනවා වගේ මේ ඔක්කොම කන පිට ගහන මිසක මේකේ වෙනස් කරන්න දෙයක් නැහැ. නීතිවල හරි ව්‍යවස්ථාවල හරි පුංචි තැන් වෙනස් කරලා ප්‍රතිසංස්කරණ කරලා මේකට නැවත ජීවිතය අත්පත් කර දෙන්න බෑ. දැන් මේක තමයි අපි සමාජවාදී කියන තැනට එන්නේ යන්න එතන. කවුරු හරි අහනවා නම් ඇයි මේ මනෝරාජික තැන් වලට එන්නේ දැන් පිස්සුද කියලා අහනවා. පිස්සුද කියලා අහනවා. තාමත් වම ගැන කියන්නේ පිස්සුද කියලා අහනවා. එතකොට පිස්සු නිසා නෙවෙයි අපි සමාජවාදී කියන තැනට එන්නේ. මනෝරාජික නිසාත් නෙවෙයි අපි හීන දකින්න කැමති නිසා නෙවෙයි. අපි සමාජවාදී කියන තැනට එන්නේ මේ ධනවාදයත් එක්ක අපිට එකඟ වෙන්න බැරි නිසා. අපිට මේ ඉතිහාසයේ අවසානය එළබිලා කියලා කියපු ප්‍රවාදයට අපිට එකඟ වෙන්න බැරි නිසා. ඒ එකඟ වෙන්න බැරි න්‍යායක වෙන මේක ගොඩක් දේවල් තියෙනවා. හෙගල්ගේ ඉතිහාසයේ අවසානය පිළිබඳ ප්‍රවාදය ඉතිහාසය යන්නේ කොහොමද? අවසානයට එන්නේ කොහොමද කියලා ගොඩක් දේවල් තියෙනවා. මේ මුකුත් න්‍යායික ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. න්‍යායිකව මේක හරි වුණත් අපිට මේක බාර ගන්න බැහැ. මේක අවසානයේ කියලා මේක තමයි අපේ ඉදිරි සියලු පරම්පරාවල ඉරණම කියලා. මේ අපි දැන් මුණ දීලා ඉන්න ඉරණම මේ ඛේදවාචකයේ තමයි තව අවුරුදු 10 ගණක් යනකල් මිනිස්සන් හති ඉතුරු වෙලා ඉන්නවනම් ඒ සියලුම මිනිස්සුන්ගේ ඉරණම මේ අපි මුණ දීලා ඉන්න ඉරණම කියලා අපි බාර ගන්න නැහැ. අන්න එතනින් තමයි අපි සමාජවාදයට එන්නේ. සමාජවාදී කියන කන්ට එන්නේ යන්නේ එතන. ඉතින් අරකට කියන්න ඕන දැන් මනෝරාජිකයි කියනවා විශ්වක් කියනවා ඒක මොකක්ද කියන්නේ? දැන් ඇත්තටම මනෝරාජික සමාජවාදද නැත්නම් මනෝරාජික ධනවාදද? දැන් ජීවිතේ අමාරු ආපුවම එක ඒවා ගැන බලාපොරොත්තු තියෙනවා. දැන් සමහරව හිතනවා වැඩිපුර වැඩ කරොත් හරි. වැඩිපුර මහන්සි වෙලා වැඩ කරොත් එහෙම මේ මොකක් හරි ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් ඇත්තට මීටත් වඩා මොනවද වැඩ කරන්නේ? දැන්ටම පැය 4ක් විතර ගමනේ ඉන්නවා, තව පැය 10ක් විතර වැඩ කරනවා. මීටත් වඩා මොනවද වැඩ කරන්නේ? මීටත් එහා ආයෙ වැඩ කරන්න දෙන්නේ නැහැ. ඉතින් මේ උපරිම තමයි මේ වැඩ කරන්නේ. සමහරව හිතාගෙන ඉන්නවා දරුවෝ අධ්‍යාපනය ගත්තොත් දරුවන්ට උගන්වන්න ගත්තොත් හරියයි කියලා. සමහරව හිතනවා මේ තමන්ගෙම කියලා දැන් ටෙලිවිෂන් එකේ දැන්වීම් යනවා එකට අදාළ. තමන්ගෙම කියලා මොකක් හරි හදාගත්තොත් හරියි කියලා. ඉතින් සමහර වෙලෙස තමන්ගෙම කියලා මොකක් හරි හදාගන්න පොඩි ව්‍යාපාර පටන් ගන්නවා. ත්‍රිරෝද රත ගන්නවා, පොඩි බට්ට වෑන් ගන්නවා, එක ඒවා කරනවා. කරලා මේ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ඒව ගන්න ආයෙ ෆිනෑන්ස් කරලා ලීසින් කරලා ගන්න. ඇත්තටම දැන් ඔය පෞද්ගලික බස් රථවල ඉන්න ගොඩක් අය කරන එක තමයි රේස් ගිහිල්ලා මිනිස්සුන්ට බැනලා මිනිස්සුන්ගේ බැටුම් අහලා මුටි කාලා ඔක්කොම කරලා දන්න සෙල්ලම් ඔක්කොම දාලා සල්ලි එකතු කරලා මේ හවසට ඒක කියලා ෆිනන්ස් කම්පැනිට දෙනවා. ත්‍රිලෝක රථ එළවන හැත් එහෙමයි. රෑ එළි වෙනකන් ත්‍රිලෝක රථය දුවලා කීයක් හරි හොයාගෙන ගිහිල්ලා උදේට ලීසින් කම්පැනිට එක දීලා යනවා. මේ මූල්‍ය ප්‍රාග්ධනක මේ ලීසින් ෆිනෑන්ස් ඉන්ෂුරන්ස් අයින් කියලා දැන් මේ ඇවිල්ලා තියෙන මූල්‍ය ප්‍රාග්ධනේ ලේවුරාවන භූතෙක් වගේ ඩ්‍රැකියුලා කෙනෙක් ලේවුරාවන භූතෙක් මේ සියලු ජනතාවගේ තියෙන සියලුම සාරේ මේ ලේ ටික උරාවන
දැන් මේ ලේ උරාපන භූතය සඳහා අපි ලේ දන් දෙමින් ඉන්නවා. ඒක තමයි කියන්නේ අනාගත බලාපොරොත්තු කියලා. ඒකට තමයි අනාගත බලාපොරොත්තු කියලා කියන්නේ. ඒ දැන් ආර්ථිකයටත් හදනනේ බලාපොරොත්තු. දැන් ආණ්ඩුව කියනවා ආර්ථිකයේ මේ ඉදිරියේදී ඒක පුද්ගල ආදායම අච්චරට වර්ධනය වෙනවායි, දලදේශීය නිෂ්පාදනය මෙච්චරට වර්ධනය වෙනවායි, රටට ආයෝජක වෙනවායි. එතකොට ඕගොල්ලන්ට හරියනවා. ඒකනේ කියන්නේ. දැන් මේ කියන්නේ මොකුත් නෙමේ විදේශ විනිමය ගොඩාක් ආවට පස්සේ හරියනවා. හරියනවා කියලා තමයි කියන්නේ. හැබැයි කියන්නේ නැති එක තමයි විදේශ විනිමය ගේන අයට මොකද වෙන්නේ?